කරනවා අපේ 2025 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ දිස්ත්‍රික් කුසලතාවය 2 සහ දිවයින් කුසලතාවය කියන අයිලන්ඩ් රෑන්ක් එක 20 වෙච්ච අපේ තෙවිඳුට ආරංචි කරනවා මේ අපේ 2028 නංගිල මල්ලිලා මේ අමතලා ඒ විස්තර කියන්න කියලා. හරි නංගි මල්ලි මම තෙවිඳුදින් සර ශාන්ත තෝමස් විද්‍යාලය දිස්ත්‍රික් රෑන්ක් එක 2 අයිලන්ඩ් රෑන්ක් එක 20 මුලින්ම කියන්න ඕන මම මිහිල් සර්ගේ පළවෙනි දවසේ ඉඳන් අන්තිම දවස වෙනකන් දිගටම මිහිල් සර්ගේ තමයි ක්ලාස් ආවේ. එතකොට කෙමිස්ට්‍රි කියන්නේ පාඩම් කරලා විතරක් ගොඩ දා ගන්න පුළුවන් විෂයක් නෙවෙයි. මොකද එහෙම පාඩනුත් තියෙනවා. ඒ වගේම ගොඩක් තර්කණය කළා ටිකක් හිතලා කරන්න ඕන පාඩනුත් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ෆිසිකල් වගේ කොටස් ගත්තම ගොඩක් පාඩම් කරලම කොට දාගන්න අමාරුයි. ගණන් හදන්න ගොඩක් හිතලා උපකල්පන කරලා ඒ වගේ තර්කණ හැකියාව ගොඩක් වැදගත් වෙනවා ගොඩක් පාඩම් වලදී. ඒකින්ද දැන් පරමාණුක ව්‍යුහයනේ කරන්නේ පළවෙනි පාඩම විදියට. පරමාණුක ව්‍යුහය වගේ පාඩම් වලත් දැන් හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය වගේ ඉස්සරහට එවි. එතකොට ඒක පාඩම් කරලා විතරක් ගොඩ දාගන්න නැතුව ඒක ඇතුලේ වෙන සංසිද්ධිය මොකද්ද? ඒ වගේ ටිකක් තාර්කිකව හිතලා බලන්න. එතකොට ගොඩක් කෙමිස්ට්‍රි ගැන ආසාවක් ඇති වේවි. ඒ වගේම හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි කෙමිස්ට්‍රි වල මූලික සංකල්ප. එතකොට සර් ගත්තොත් සර් තිතටම කියලා දේවි ඒවා ලස්සනට මුල පාඩම් වල වගේම අග පාඩම් වලදීත් එහෙමයි. තියරි ටික සම්පූර්ණයෙන් ලස්සනට කියලා දේවි. ඒ වගේම මුලදිම කෙමිස්ට්‍රි ගැන ආසාව ඇති කරගන්න. එතකොට තමයි හොඳට වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ගොඩක් ලොකු වැඩක් නැති හින්දා සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ වගේ හොයලා බලන්න. දැන් මේ තියෙන පාඩම් වල ප්‍රායෝගික පැත්ත. එතකොට ගොඩක්ම ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් වේ ඔයාලට. කෙමිස්ට්‍රි ඒ වගේම ෆිසික්ස් ගොඩක් ප්‍රැක්ටිකල් විෂයන් තියෙන්නේ මැත්ස් බයෝ ස්ට්‍රීම් වල. ඉතින් මුල ඉඳන්ම හරියට මූලික පදනම දාගන්න විෂයන් තුනේම මුල ඉඳලම පේපර්ස් ලියන්න කට් කරන්න නම් එපා එකක්වත්. අපිත් එහෙම තමයි මුල ඉඳලම පේපර්ස් වල ලකුණු ගන්න. එතකොට හොඳ කොන්ෆිඩන්ස් එකක් හැදේවි. සර්ගේ දැන් අන්තිම අවුරුද්දේ ගත්තොත් පේපර් සාමාන්‍යයෙන් අපි නම් PCE පේපර්ස් 40 ගාණක් ඊළඟට RCE 50 ගාණක් වගේ ලිව්වා. පේපර්ස් ඔක්කොම 97ක් වගේ. එතකොට අන්තිම අවුරුද්දේ හොඳම ප්‍රැක්ටිස් එකක් ඒවි ඔයගොල්ලන්ට සර්ගේ පේපර් ක්ලාස් එකෙන්. එතකොට හොඳ කොන්ෆිඩන්ස් එකකින් මුහුණ දෙන්න පුළුවන් බයක් චකිතයක් නැතුව A level විභාගෙට. තව සාමාන්‍ය විභාගයක් විතරක් වේවි ඔයාලට හොඳට ප්‍රැක්ටිස් කරලා සර්ගේ පේපර්ස් කට් කරන්න නැතුව මුල ඉඳන් ලියලා හොඳ ප්‍රැක්ටිස් එකක් හදාගන්න. මොකද කොච්චර දැනුම තිබ්බත් පේපර් එකකට හරියට ලියා ගන්න බැරි නම් ඒ ප්‍රැක්ටිස් එක නැත්තම් ඔයාලට සම්පූර්ණ ලකුණු ස්කෝර් කරගන්න බැරි වෙනවා. ඒ වගේම හොඳට මාකින් ස්කීම් අධ්‍යයනය කරන්න මුල ඉඳලම කොහොම ලකුණු දීලා තියෙන පොයින්ට්ස් මොනවද? කොහොමද හරියටම සම්පූර්ණ ලකුණු ගන්න ලියන්නේ? සර් පේපරේ බලලා මාකින් එකක් දෙවි ඔයාලට හොඳට අධ්‍යයනය කරන්න මාකින් එක. එතකොට දැන් ඉස්සරහට තමයි කෙමිස්ට්‍රි වල ගොඩක් සංකීර්ණ පාඩම් තියෙන්නේ. ඕගනික් ඊළඟට ඉනෝගනික් ෆිසිකල් පාඩම් සමතුලිතතාව වගේ. එතකොට ඒ වගේ පාඩම් වලට එද්දී සාමාන්‍යයෙන් සමතුලිතතාව වගේ පාඩම් වලට දැන් හතරවෙනි පාඩම වායු පාඩමේ සංකල්ප ඕන ගොඩක්. ඒකින්ද මුල ඉඳන්ම හොඳට අධ්‍යයනය කරලා
මුල පාඩම් ලේසි කියලා මග අරින්න එපා. මොකද අන්තිම පාඩම් වලට ගොඩක් ඕන ඒවයි සංකල්ප. ඒකින්ද මේ කාලේ හොඳට වැඩ කරලා හොඳ පදනමක් දාගන්න. එතකොට අන්තිම සංකීර්ණ පාඩම් වලට යද්දී ගොඩක් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. සරුත් අනිවාර්යෙන් හොඳටම කියලා දෙයි. හොඳට පැහැදිලිව කියලා දෙවි. නෝට් එකත් ලස්සනට දෙවි අඩුවක් නැතුව. ඒකින්ද ටෙස්ට් මග අරින්න එපා කීයටවත්. මුලින් ඉඳලම හරියට ප්ලෑන් එකක් ඇතුව වැඩ කරලා හොඳම රිසල්ට් එක යට යන්න කියලා සුබ පතනවා හැමෝටම. good luck. හරි මම ඊළඟට මේ අපේ මේ ගණිතාංශයෙන් දිස්ත්‍රික් කුසලතාවය 3 දිවයිනේ කුසලතාවය 32 නිදුලට ආරාධනා කරනවා අලව අමතන්න. මම නිදුල නෙත්මින දිස්ත්‍රික් රෑන්ක් එක 3 අයිලන්ඩ් රෑන්ක් එක 32 මුලින්ම මම ඔයගොල්ලන්ට වැඩ කරන්න ඕන විදිය ගැන පොඩි අදහසක් දෙන්න. දැන් ඔයගොල්ලෝ 28 බැච් එක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හිතනදී ගොඩක් කල් තියෙනවා. තව වැඩ කරන්න කල් තියෙනවා. ඒක නිසා සාමාන්‍යයෙන් දැන් එහෙම වගේ වැඩ කරන්න නැතුව ඉන්න පුළුවන්. සහ දැන් කරන පාඩම පරමාණු ව්‍යුහය සාමාන්‍යයෙන් MCQ එකක් වගේ ඕගොල්ලොන්ට එළෙලි විභාගයට එන්නේ. සමහරව එහෙම හිතලත් මේ පාඩම නිකන් නොසලකා හරින්න වගේ ඉඩ තියෙනවා. මම නම් කියන්නේ ඕගොල්ලෝ කෙමිස්ට්‍රි වල ආරම්භය ගන්න මේ පරමාණු ව්‍යුහය පාඩමෙන්. මේකෙන් තමයි ඕගොල්ලෝ ආරම්භය ගන්න ඕන හරියටම. සහ මේක උගන්වන කරුණු එහෙම හොඳට මතක තියාගන්න. මේ පාඩමේ ඉගෙන ගන්න දේවල් වලින් ඕගොල්ලෝ එළෙලි විභාගයට ඉගෙන ගන්න ඕන දේ තමයි මතක තියාගන්න ඕන පැටර්න්ස්, තර්ක කරන්න ඕන විදිය සහ MCQ වලට උත්තර ලියන්න ඕන විදිය. විශේෂයෙන් ඔය සත්‍ය අසත්‍ය ප්‍රශ්න වල එහෙම උත්තර ලියන්න, ඒ කියන්නේ උත්තරේ ගන්න ඕන විදිය එහෙම ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න ඕන මේ පරමාණු ව්‍යුහය පාඩමින්. ඒතර මේකෙන් හොඳ ආරම්භයක් ඕගොල්ලෝ හරියටම ගත්තොත් ඉස්සරහා පාඩම් ටිකටත් ඒක හොඳ හයියක් එනවා. ඊළඟට කියන්න ඕන දේ තමයි පාඩමේ කොටස් වලට එහෙම ටියුට් දෙනවා. සාමාන්‍යයෙන් අන්තිම කාලේ වගේ නම් ටියුට් එක සම්පූර්ණ කරගන්න බැරි වෙයි. ඒ කියන්නේ ටියුට් එක ඔක්කොම ඉවර කරගන්න බැරි වෙයි. හැබැයි මේ කාලේ නම් ඔයගොල්ලන්ට කල් තියෙනවා. සාමාන්‍යයෙන් සර් දෙන ටියුට් ඔක්කොම වගේ ඉවර කරන්න සහ සර් පන්තියේ තියෙන හැම විභාගයක්ම කට් නොකර හැම එකටම උත්තර ලියන්න. ලකුණු අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. මම විශ්වාස කරන හැටියට සාමාන්‍යයෙන් A level වල හොඳ රෑන්ක් ගන්නවා කියලා මම හිතන්නේ දක්ෂතාවයට වඩා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් කියලා තමයි මම හිතන්නේ. සහ දක්ෂතාවයට වඩා මහන්සි වෙලා උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් වැඩ කරොත් අපිට දක්ෂතාවයේ තියෙන කෙනා වුණත් පහු කරලා යන්න පුළුවන්. සහ ඊළඟට ටෙස්ට් වලට එහෙම මාකින් ස්කීම්ස් දෙනවා. ඔගොල්ලෝ වැරදි අඩුපාඩු ටික හදාගෙන ඒ පේපරේට ආයි උත්තර ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. MCQ නම් වැරදිච්ච ඒවා ආයි කරාට කමක් නැහැ. ඊළඟට දැන් ටියුට් වල එහෙම පාස් පේපර්ස් එහෙම අගට දෙනවා. ඒ පාස් පේපර්ස් එහෙම ඔක්කොම කරලා තියාගත්තොත් ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් අන්තිමට පාස් පේපර්ස් කරද්දි එහෙම ලොකු සැහැල්ලුවක් දැනේ. සහ දැන් මම වැඩ ගොඩ ගහ ගන්න එපා කියලා කිව්වේ සාමාන්‍යයෙන් අන්තිම හරිය එහෙම අමතර පන්ති වැටෙනවා සහ ඒකම රිවිෂන් වැටෙනවා. එතකොට ඕගොල්ලෝ ලොකු ප්‍රෙෂර් එකක් කියනවා දරා ගන්න බැරි තරම්. එතකොට දැන් ඉඳලම ඕගොල්ලෝ වැඩ කරලා තියාගත්තොත් එහෙම ප්‍රෙෂර් එකක් ගොඩ ගහෙන්නේ නැහැ. ඒ වෙලාව ඒ කියන්නේ දැන් ලොකුවට වැඩ කරන්නේ නැතුව ඒ වෙලාවටත් මොකක් හරි ගේමක් ගහන්න පුළුවන්. ඒ වුණාට දැන් ඉඳලම ප්‍රෙෂර් එක මැනේජ් කරගෙන ගියොත් එතනදී ලොකු ප්‍රෙෂර් එකක් කියන්නේ නැහැ. ඔයගොල්ලෝ සහැල්ලුවෙන් වැඩ කරන්න පුළුවන් සහ නිදහස් මනසක් තියෙනකොට ඔයගොල්ලන්ට හොඳට ලකුණු ගන්න පුළුවන්.
සහ දැන් සර් තව මාස කිහිපකින් වගේ කර්මාන්ත පාඩම කරයි. ඒ කර්මාන්ත පාඩම එහෙම හොඳටම කරගන්න සහ ඒ කර්මාන්ත පාඩමේ එදා දවසේ කියලා දෙන දේවල් එදාම මතක තියාගන්න. සහ පන්තියට එන්න කලිනුත් ඊට කලින් දවසේ කිව්ව දේවල් මතක තියාගන්න. එතකොට අර කර්මාන්ත පාඩම ගොඩක් පන්ති වල කෙරෙන්නේ අන්තිමට. සර් ඒක වේලාසනින් ඉවර කරන නිසා එතනත් අපිට තියෙන ප්‍රෙෂර් එක ගොඩක් දුරට අඩු වෙනවා. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට එහෙම වැඩ ටික කරගන්න කියලා. සර් ගැන වචනයක් අන්තිම වශයෙන් කිව්වොත් සාමාන්‍යයෙන් මට ආපු ඕනම ප්‍රශ්නයකදී මම සර් ගාවට තමයි උත්තරයක් හොයාගන්න යන්නේ කෙමිස්ට්‍රි වල. සර් ඒකට පැහැදිලි උත්තරයක් දෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඕනම මට්ටමක ප්‍රශ්නයක් තිබ්බොත් පාඩම් කරන්න වැඩ කරන විදිය ඒව සර්ගෙන් අහන්න. සර් ඔයගොල්ලන්ට හරියම විසඳුම දෙයි. ඉතින් එළවෙන සස්පෙලි භාගයට ඔයගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයක් ගන්න කියලා මම සුබ පතනවා.